Hello everyone, welcome back to my YouTube channel. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් සාදරයෙන් පිළිගන්න. දැන් අපි යමු වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ කොණ්ඩේ වියලි බව නැති කරන, කොණ්ඩේ අනේක වළක්වන, ඒ වගේම කොණ්ඩේ අග පැරිලා තියෙනවා නම් ඒක වළක්වන අමුද්‍රව්‍ය 3කින් හදා ගන්න පුළුවන් ලේසි සත්කාරයක් ගැන. මේකට අපිට ඕනි වෙන්නේ කෙසෙල්. ඕනම කෙසෙල් වර්ගයක් මේකට ගන්න පුළුවන්. ඒ වගේම තමයි කෝපි ඕනි වෙනවා, බිත්තර ඕනි වෙනවා. කෙසෙල් වලින් ඔයාගේ කොණ්ඩේට ගැඹුරු තෙතමනයක් ලබා දෙනවා. ඒ වගේම හොඳ පෝෂණයක් ලබා දෙනවා. ඒ වගේම තමයි ඔයාගේ කොණ්ඩේ ෆ්‍රිසි හෙයා එකක් නම් අවපැහැ ගැන්වීම පාලනය කරලා හිසකෙස් සිනිදු කරනවා. ඒ වගේම තමයි කොණ්ඩේ කැඩී යාම පාලනය කරනවා, හිස් කබල නිරෝගී කරනවා. ඉතින් අපිට ඊළඟට ඕන වෙන අමුද්‍රව්‍ය තමයි කෝපි කියලා කියන්නේ. ඉතින් මේ කෝපි වලින් කොණ්ඩේ ඉක්මනින් වවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි රුධිර සංසරණය වැඩි කිරීම, හිස් කබල පිරිසිදු කිරීම, හිසේ කැක්කුම පාලනය කිරීම, කොණ්ඩේ කළු පැහැ වැඩි කිරීම, කොණ්ඩේ හැලීම පාලනය කිරීම වගේ වාසි රැසක් තියෙනවා. අපිට ඕන වෙන අන්තිම අමුද්‍රව්‍ය තමයි බිත්තර. බිත්තර වලින් හිසකෙස් මුල් ශක්තිමත් කරනවා වගේම කොණ්ඩේ වර්ධනය වැඩි කරනවා. ඒ වගේම වියලි බව නැති කරනවා. දැන් අපි බලමු හෙයා මාක්ස් එක හරියටම හදාගන්නේ කොහොමද කියලා. මම මේක හදන්න ගත්තේ එක කෙසෙල් ගෙඩියක් විතරයි. සීනි කෙසෙල් වුණත්, අඹුල් කෙසෙල් වුණත්, මොනම කෙසෙල් එකක් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කෑලි වලට කපා ගන්නවා. මම ඊළඟට කෙසෙල් ටික මේ විදිහට පොඩි කරගත්තා. ඔයා කැමති නම් බ්ලෙන්ඩ් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ විදිහට පොඩි කර ගන්නවට වඩා බ්ලෙන්ඩ් කරන එක ගොඩක් හොඳයි. මොකද එතකොට කොණ්ඩේ කෑලි රැඳෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බ්ලෙන්ඩ් කරලාම අරගන්න. ඊළඟට අපිට ඕනේ වෙන්නේ බිත්තර. මම මේ හෙයා මාක්ස් එක හදනකොට සුදු මදේ වගේම කහ මදේත් අරගත්තා. ගොඩක් දෙනෙක් මගෙන් අහනවා සුදු මදේද ගන්න ඕනේ කහ මදේද ගන්න ඕනේ කියලා. මේ මොකක් ගත්තත් මේ දෙකේම ಗುಣ තියෙනවා කොණ්ඩේට. ඒ නිසා මම මේ දෙකම අරගත්තා. ඊළඟට අපි මේ බිත්තර එකට අරගත්ත කෝපි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ කෝපි ටිකයි බිත්තර ටිකයි හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. හෙයා එකක් නම් අනිවාර්යෙන් බිත්තර කහ මදේ එකතු කරගන්න. ඒකේ A, D, E කියන විටමින් වර්ග අඩංගු වෙනවා. එතකොට තෙතමනය අධික ලෙස තියෙනවා. බිත්තර සුදු මදේ තමයි ප්‍රෝටීන් අඩංගු වෙන්නේ. ඉතින් මේ ප්‍රෝටීන් හරහා තමයි කොණ්ඩේ ශක්තිමත් කරන්නේ. කෙස් මුල් ශක්තිමත් කරන්නේ. ඊළඟට අපි බ්ලෙන්ඩ් කරගත්ත කෙසෙල් ටිකත් මේකට එකතු කරලා හොඳට මික්ස් කරගන්න ඕනේ. කෙසෙල් කැට කැට හිටින්න නැති ගානට හොඳට බ්ලෙන්ඩ් කරලා අරගත්තොත් කොණ්ඩේ ගාලා හොදන්න ලේසි. මේ අමුද්‍රව්‍ය තුනම එකට මිශ්‍ර කරාට පස්සේ අපිට මේ විදිහට තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් මේ හෙයා මාක්ස් එක ගෑවා කියන්නේ ඔයාගේ කොණ්ඩේට තියෙන ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඔයාගේ කොණ්ඩය සාමාන්‍ය වියලි තත්ත්වයේ තියෙන කොණ්ඩයක් නම් සතියට එක් වතාවක් භාවිතා කළොත් හොඳටම ඇති. හොඳටම වේලිලා නම් සතියට දෙවතාවක් භාවිතා කරන්න. ඉතින් මේ හෙයා මාක්ස් එක බලන්නකො හරියට නිකන් කොෆි එකක් වගේ. හැබැයි කොෆි එකක් නෙමෙයි හෙයා මාක්ස් එකක්. දැන් මම හදන්නේ මගේ කොණ්ඩේ මේක ගා ගන්න. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මම මේ වගේ බ්‍රෂ් එකක් අරගත්තා. එතකොට ගාන ලේසි නිසා. හෙයා මාක්ස් එක ගෑවට පස්සේ මද උණුසුම් වතුරෙන් හරි සාමාන්‍ය වතුරෙන් හරි කොණ්ඩේ හොඳින් හොදලා මේ මාක්ස් එක ඉවත් කරගන්න ඕනි. මෙන්න මේ විදිහට හොඳට හිස් කබලේ ගෑවෙන විදිහට ගා ගන්න. ඒ වගේ කොණ්ඩේ අග කොටසෙත් හොඳට ගා ගන්න. ඔයාට ගා ගන්න බැරි නම් කාට හරි කියලා හරි ගා ගන්න. මාක්ස් එක ගාලා කොණ්ඩේ හොදන වෙලාවට අනිවාර්යයෙන්ම ෂැම්පු වර්ගයක් පාවිච්චි කරන්න. බිත්තර ඇප්ලයි කරපු නිසා කොණ්ඩේ ගඳ එන්න පුළුවන්. හෙයා මාක්ස් එක ඇප්ලයි කළාට පස්සේ විනාඩි 20ක් තියලා හොදන්න. ඒ වගේම තමයි ටිප් එකක් කියන්න. මේක ගෑවට පස්සේ ඔයාට පුළුවන් නම් ෂවර් කැප් එකකින් ආවරණය කරන්න. එතකොට හොඳට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සත්කාරය මාසයක් කරලා බලලා මට රිසල්ට් එකක් කියන්න. ඉතින් මේ තියෙන්නේ මගේ කොණ්ඩේ මාක්ස් එක හේදුවට පස්සේ තියෙන විදිහ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, share කරන්න. අදට ගිහින් එන්නම් හැමෝම පරිස්සමින් ඉන්න.